ආයුවන් අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝදාම පාවිච්චි කරන ඒත් ඒ ගැන වැඩි හිතන්නේ නැති දෙයක් ගැන. ඒ තමයි මුදල්. හැබැයි මේ කතාව නිකම්ම නෝට්ටුවක් ගැන විතරක් නෙවෙයි. ඒ පිටිපස්සේ තියෙන අපේ මුළු ආර්ථිකයම පාලනය කරන දැවැන්ත පද්ධතිය ගැන. ඉතින් ශ්‍රී ලංකාව උදාහරණයට අරගෙන අපි මේ සංකීර්ණ ලෝකයේ සරලව තේරුම් ගමු. හොඳයි. අපි මේ ප්‍රශ්නෙම පටන් ගමු. කවදා හරි හිතලා තියෙනවද මේ නිකම්ම කඩදාසි කෑල්ලක් වගේ පේන රුපියල් 1000 කොලේට කොහොමද මේ තරම් බලයක්, මේ තරම් වටිනාකමක් ලැබෙන්නේ කියලා? ඔය ප්‍රශ්නෙට උත්තරේ තමයි මුදල් පිටුපස්ස තියෙන මුළු කතාවම. ඉතින් අර ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න නම් අපි මුලින්ම බලන්න ඕන මුදල් කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. මොකද ඒක අතේ තියෙන නෝට්ටුවට වඩා ගොඩක් එහාට ගිය ගැඹුරු සංකල්පයක්. සරලවම කිව්වොත් මුදල් කියන්නේ අපි හැමෝම එකතු වෙලා හරි මේකට වටිනාකමක් තියෙනවා කියලා පිළිගත්ත දෙයක්. හරියට ක්‍රිකට් මැච් එකේ නීති වගේ තමයි. අපි හැමෝම මේ නීති පිළිගන්න නිසානේ ක්‍රීඩාව කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ පොදු එකඟතාව නැත්තම් රුපියල් 5000 කොලේ කියන්නේත් නිකම් පාට කඩදාසි කෑල්ලක් විතරයි. ඉතින් මොකක් හරි දෙයක් මුදල් විදියට සුදුසුකම් ලබන්න නම් ඒකට ප්‍රධාන රාජකාරී 4ක් නැත්නම් ජොබ්ස් 4ක් කරන්න පුළුවන් වෙන්න ඕන. පළවෙනියටම ඒක ගනුදෙනු වලක අතරමැදියෙක් වෙන්න ඕන. දෙවෙනියට දේවල් වල වටිනාකම මනින අඩිරූලක් වගේ වෙන්න ඕන. ඊළඟට වටිනාකම ඉතුරු කරලා තියාගන්න පුළුවන් වෙන්න ඕන. අන්තිමට පස්සේ දවසක ගෙවීමක් කරන්නත් ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. මේ හතරම සම්පූර්ණ නැත්නම් ඒක හරියට වැඩ කරන මුදලක් වෙන්නේ නැහැ. හරි මුදල් වලට මේ රාජකාරී ටික කනන්න පුළුවන් වුණත් ඒකේ ස්වරූපය හැමදාම එක වගේ තිබුණේ නැහැ. ඒක කාලෙන් කාලෙට වෙනස් වුණා. අපි පොඩ්ඩක් බලමු ඉස්සර කාලේ සිප්පි කටුවේ ඉඳන් අද තියෙන ඩිජිටල් මුදල් දක්වා ආපු ඒ දිග ගමන දිහා. මුලින්ම තිබුණේ භාණ්ඩ හුවමාරුව. ඊට පස්සේ ආවා සිප්පි කටු වගේ ද්‍රව්‍ය මුදල්. ඊළඟට තමයි රන් රිදි වගේ වටිනා ලෝහ පාවිච්චි වෙන්න ගත්තේ. ඊටත් පස්සේ ආවා දැන් අපි මේ දකින නෝට්ටුයි කාසියයි. එතනින් නැවතුනේ නෑ. චෙක්පත් ඊට පස්සේ දැන් අපි ඉන්න ඩිජිටල් යුගය. මේ ගමන දිහා බැලුවම හරිම පැහැදිලි නේද? මුලින් අතට අහුවෙන ඇත්තටම වටිනාකමක් තියෙන දෙයක් වෙච්ච මුදල් පස්සේ නිකම පොරොන්දුවක් බවට පත් වෙලා අද වෙනකොට ඇසටවත් පේන්නේ නැති ඩිජිටල් දත්තයක් බවට පත් වෙලා තියෙනවා. හරි. එතකොට මේ මුදල් කියන සංකල්පය නිකම්ම ඉබේට ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේද? ඒක පිටිපස්සේ මේ හැම දෙයක්ම පාලනය කරන, කළමනාකරණය කරන ලොකු සිස්ටම් එකක්. ඒ කියන්නේ මූල්‍ය පද්ධතියක් තියෙනවා. අපි දැන් යන්නේ ඒ පද්ධතිය ඇතුළට. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය හරියට ලොකු මැෂින් එකක් වගේ හිතන්නකෝ. ඒකේ ප්‍රධානම එන්ජින් එක තමයි බැංකු අංශය. ඒ කියන්නේ මහ බැංකුවයි අපි හැමෝම දන්න වාණිජ්‍ය බැංකු ටිකයි. හැබැයි ඒ විතරක් නෙවෙයි. මේ මැෂින්නේ තව ගොඩක් කොටස් තියෙනවා. මුදල් සමාගම්, ලීසින් කම්පැනි, රක්ෂණ සමාගම් වගේ. මේ හැමදේම එකට එකතු වෙලා තමයි මේ සම්පූර්ණ පද්ධතියම වැඩ කරන්නේ. මේ කතා කරපු හැම ආයතනයක් අතරින්ම එකක් තියෙනවා ඒක තමයි මුළු ආර්ථිකයේම හදවත වගේ. ඒ තමයි රටේ මහ බැංකුව. ඉතින් අපි දැන් බලමු ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන ඒ ලොකුම වගකීම් මොනවද කියලා. හරි මහ බැංකුවේ තියෙන අංක 1. ඒ කියන්නේ වැදගත්ම අරමුණ තමයි මිල ස්ථායීතාවය. සරලවම කිව්වොත් රටේ බඩු මිල ඉහළ පහළ යන එක පාලනය කරන එක. ඒ කියන්නේ උද්ධමනය පාලනය කරලා අතේ තියෙන සල්ලි වල වටිනාකම ආරක්ෂා කරන එක තමයි යාළගේ ප්‍රධානම රාජකාරිය. ඊළඟට යනවා දෙවෙනි ප්‍රධාන අරමුණ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය. මේකදී මහ බැංකුව වැඩ කරන්නේ මුළු මූල්‍ය පද්ධතියේම මුරකාරය වගේ. එනලා බලනවා හැම බැංකුවක්ම හැම මූල්‍ය ආයතනයක්ම ශක්තිමත්ව ස්ථාවරව තියෙනවද මොකක් හරි අර්බුදයක් ආවොත් කඩාගෙන වැටෙන්නේ නැතුව ඒකට මුහුණ දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ලොකු අරමුණු දෙක ඉෂ්ට කරගන්න මහ බැංකුව වැඩ ගොඩක් කරනවා. උදාහරණයක් විදිහට කිව්වොත් අලුත් නෝට්ටු අච්චු ගහන්නේ එයාලා. රටේ පොලි අනුපාත තීරණය කරන්නෙත් එයාලා. ඒ විතරක් නෙවෙයි අනිත් හැම බැංකුවක්ම හරියට වැඩ කරනවාද කියලාත් එයාලා නිතරම හොයලා බලනවා. සමහර වෙලාවට බැංකුවකට ලොකු අමාරුවක් වුණොත් අන්තිම පිහිටට එන ඒ කියන්නේ අවසාන ණය දෙන්නා වෙන්නෙත් මහ බැංකුවම තමයි. හරි මහ බැංකුව පැත්තකින් තියලා අපි දැන් එදිනදා ගනුදෙනු කරන සාමාන්‍ය වාණිජ්‍ය බැංකු දිහාට හැරමු. කොහොමද ඇත්තටම මේ බැංකුවක් වැඩ කරන්නේ? වාණිජ්‍ය බැංකුවක් කියන්නේ හැම වෙලේම දෙපැත්තකට ඇදෙන කඹ ඇදිල්ලක ඉන්නවා වගේ. එක පැත්තකින් එයාලට ලාභ උපයන්න ඕන. ඒකට එයාලා කරන්නේ තැම්පතු අරගෙන අනිත් අයට ණයට දෙන එක. ඒකට කියනවා ලාභදායීත්වය කියලා. හැබැයි අනිත් පැත්තෙන් තැම්පතු හිමියෙක් ATM එකට ගිහින් සල්ලි ඉල්ලුවොත් ඒ වෙලාවෙම දෙන්න සල්ලි අතේ තියාගන්නත් ඕන. අන්න ඒකට කියනවා ද්‍රවශීලතාවය කියලා. ඉතින් මේ ලාභ හොයන එකයි
අතේ සල්ලි තියාගන්න එකයි අතර සමබරතාවය, ඒ කියන්නේ බැලන්ස් එක පවත්වාගෙන යන එක තමයි බැංකුවක තියෙන ලොකුම අභියෝගය. අපි කලින් කතා කරපු බැංකු මුදල් වලට හොඳම උදාහරණයක් තමයි චෙක් පතක්. මේක ඇත්තටම මොකක්ද? මේක ගිණුම් හිමියෙක් තමන්ගේ බැංකුවට දෙන ලිඛිත නියෝගයක්. මගේ ගිණුමෙන් මෙන්න මේ කිනාට මෙච්චර මුදලක් ගෙවන්න කියලා. ඉතින් ඒ නිසා ගනුදෙනුවලදී මේක හරිම ප්‍රබලම වෙලමක්. හැබැයි ඉතින් චෙක් පතක් නැති වුණොත් එහෙම අවදානමක් තියෙනවනේ. අන්න ඒක අඩු කරගන්නත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි චෙක් පතේ උඩින් හරහට ඉරි දෙකක් අඳින්න එක. මේකට කියන්නේ රේඛායනය කරනවා කියලා. මෙහෙම කරාම ඒ චෙක් පතේ සල්ලි කෙලින්ම අතට ගන්න බෑ. අනිවාර්යයෙන්ම මොකක් හරි බැංකු ගිණුමකටම තමයි ඒක ජමා කරන්න වෙන්නේ. ඉතින් ආරක්ෂාව ගොඩක් වැඩි. හොඳයි. චෙක්පත් කියන්නේ දැන් ටිකක් පරණ කතාවක්නේ. අපි එතනින් යමු නූතනම යුගයට. තාක්ෂණයත් එක්ක මුදල් කියන දේ අතට අහුවෙන දෙයකින් සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොනික දත්තයක් බවට පත් වෙලා. මේ ඩිජිටල් යුගයේදී ගොඩක් දෙනෙක්ට පැටලෙන දෙයක් තමයි ඩෙබිට් කාඩ් එකයි ක්‍රෙඩිට් කාඩ් එකයි අතර තියෙන වෙනස. හරිම සරලයි. ඩෙබිට් කාඩ් එකක් කියන්නේ තමන්ගේ බැංකු ගිණුමේ තියෙන තමන්ගේම සල්ලි පාවිච්චි කරන එක. ඒ කියන්නේ ගිණුමේ සල්ලි තියෙනකම් විතරයි ගෙවන්න පුළුවන්. පොලියක් නැහැ. හැබැයි ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ එහෙම නෙවෙයි. ඒක බැංකුවෙන් දෙන කෙටි කාලීන ණයක්. වෙලාවට ආපහු ගෙව්වේ නැත්නම් ඒ ණය මුදලට ලොකු පොලියක් එකතු වෙනවා. ඕක තමයි මූලිකම වෙනස. ඉතින් අතට අහුවෙන කාසිනෝට්ටුවෙන් පටන් ගත්ත මුදල්වල ගමන අද වෙනකොට ඇහැටවත් පේන්නේ නැති ඩිජිටල් දත්තයක් දක්වා ඇවිත් තියෙනවා. මේ මුළු කතාවෙම අවසානයේදී අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මුදල් මෙහෙම අදෘශ්‍යමාන අතට අහු නොවන දෙයක් බවට පත් වෙනකොට මේ මුළු දෙවන්ත පද්ධතියම සැබෑම පාලනය, ඒ කියන්නේ කන්ට්‍රෝල් එක තියෙන්නේ අතරම කාගේ අතේද?